සාදු 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 නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වත්නි, අද අපි විමති විනෝදනී ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම මේ මජ්ක්‍ධිම නිකායේ චූල වේදල්ල සූත්‍රය ඇසුරු කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් සිදු කරන්නට. මේ සඳහා විශේෂයෙන් මා බලාපොරොත්තු වෙනවා උපයෝගී කරගන්නට. අපිට මේ සාකච්ඡාව විස්තර වශයෙන් කරන්නට ඕන නිසා මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කොටසට අයිති තවත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව තමයි මහා චත්තාරීසක සූත්‍රය කියන දේශනාව. ඉතින් එහි තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විස්තර වශයෙන් කතා කරලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද මේ සූත්‍රය විශේෂයෙන් පාදක කරගෙන ඒ චූල වේදල්ල සූත්‍රයේ සාකච්ඡා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස විස්තර කර දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ පසුගිය සතිවලදී කතා කරන්නට යෙදුනා සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා කාරණාව. ඒ වගේම තවත් සතියකදී අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළේ චතුර් උපාදාන. උපාදානය කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. අවසාන සතියේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය සම්බන්ධව. ඉතින් ඒ අනුව අද දවසේ අපිට කතා කරන්න තිබෙන්නේ ඒ චූල වේදාල සූත්‍රයේදී විසාක උපාසකතුමා ධම්මදින්නාවන්ගෙන් විමසන ඊළඟ ගැටලුව. ඒ තමයි විසාක උපාසකතුමා ධම්මදින්නා රහත් මෙහෙණියකින් විමසා සිටිනවා ආර්යාවෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කුමක්ද කියලා. එතනදී ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගේ පිළිතුර වන්නේ අයමේවකෝ ආවුසෝ විසාක ආර්යෝ අට්ටාංගිකෝ මග්ගෝ සයතිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා විසාක උපාසකතුමා ධම්මදින්නාවන්ගෙන් විමසුවට පස්සේ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේගේ පිළිතුර වුණේ මෙන්න මේ සම්මා දිට්ඨියෙන් පටන්ගෙන සම්මා සමාධියෙන් කෙලවර වෙන මේ අංග 8 තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ කියලා. ඉතින් පින්නතුනි, ඒ පිළිබඳව වැඩි විස්තර සාකච්ඡා කිරීම සඳහා තමයි මම අද මජ්ක්‍ධිම නිකායේ උපරිම පඤ්ඤාසකයට අයිති මේ මහා චත්තාරීක සූත්‍ර දේශනාව තෝරාගත්තේ අද ධර්ම සාකච්ඡාව සඳහා. එතකොට පින්නතුනි, මහා චත්තාරීසක සූත්‍ර දේශනාවේ කුසල පක්ෂයට අයිති අංග 20කුත් අකුසල පක්ෂයට අයිති අංග 20කුත් වශයෙන් කාරණාවන් 40ක් සම්බන්ධව මේ සූත්‍ර දේශනාව තුළ සාකච්ඡා කරලා තිබෙන නිසා තමයි මේකට මහා චත්තාරීසක කියලා කියන්නේ. පාලියෙන් චත්තාරීසක කියලා කියන්නේ 40 කියන එක. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාව තුළ සාකච්ඡා
කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කුමක්ද කියන එක. වෙනතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ග ඔබ අහලා තියෙන විදිහට කීයක් තියෙනවද? ආර්ය අෂ්ටාංගික මාර්ග එකක්ද තියෙන්නේ, දෙකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක්ද? මම සාමාන්‍යයෙන් අහලා තියෙන හාමුදුරනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ එකක් කියලා. ඔව්. ඔව්. හොඳයි එතකොට මෙහෙම ඇහුවොත් දැන් මේ මහා චත්තාරීක සූත්‍ර දේශනාව සාකච්ඡා කරන නිසා අපි කිව්වොත් කවුරු හරි යෝජනා කළොත් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකකුත් තියෙනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා එකකුත් තියෙනවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. උදාහරණ වශයෙන් මෙහෙම ගමු. සම්මා දිට්ඨිය කියන එක කොටස් දෙකකට බෙදෙනවනේ නේ. සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි ලෞකික සම්මා දිට්ඨිය අනිත් එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. අපි අහලා තියෙනවනේ ඒකනේ. එහෙමයි. සම්මා දිට්ඨියක් තියෙනවා ලෝකෝත්තර සම්මා දිට්ඨියකුත් තියෙනවා. ඒ විදිහටම මේ සූත්‍ර දේශනාවේ සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ සියලු අංගම කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික සහ ලෝකෝත්තර විදියට. අන්න ඒ අර්ථයෙන් ගත්තොත් ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් කියලා කවුරු හරි කිව්වොත් ඒ පිළිබඳව මොකද කියන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? මට හිතෙන්නේ හාමුදුරුවනේ ඒක මේ එකම මාර්ගය හැබැයි ස්ථිර දෙකකින් කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ග එකයි නමුත් ඒකේ කොටස් දෙකක් තියෙනවා කියලාද? මටම නේද? ස්වාමීන් වහන්සේ ආර්ය කිව්වොත් එක මාර්ගෙමයි තියෙන්න පුළුවන්. ඔව්. ඒ ලෞකික විදිහට තිබ්බොත් ඒක ආර්ය නෙමේ. හැබැයි ඒක අර කල්යාණ හරි හෝ යහපත් හරි මාර්ගය වෙන්න පුළුවන්. ඔව්. ආර්ය කිව්වොත් එකම ආර්ය මාර්ගයයි තියෙන්න පුළුවන් කියලා තමයි. එකම එක ආර්ය මාර්ගය තියෙන්නේ. ඔව් දැන් ඒක සමහරව ඉතින් ඔය කියන නිසා තමයි මම ඇහුවේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා වගේ නිකන් මේ සූත්‍ර දේශනා විස්තර කරනකොට සමහර දේශනාවල අර්ථ දක්වනවා. මේ නමුත් ඇත්තටම දැන් මේ දේශනාව තුළ සාකච්ඡා කරන්නේ අෂ්ටාංගික මාර්ග දෙකක් පිළිබඳව. ආර්ය අෂ්ටාංගික මාර්ග නෙමේ අෂ්ටාංගික මාර්ග. අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා. එකක් ලෞකික අනිත් එක ලෝකෝත්තර නැත්නම් ආර්ය. ලෞකික අෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා. අපි ඒක සම්මා දිට්ඨියෙන් කතා කරන්න පටන් ගත්තොත් බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මා දිට්ඨියෙන් පහන් බික්කවේ දයන් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය දෙවදෑරුමිය පවසමි. ඒ කියන්නේ සම්මා දිට්ඨි දෙකක් තියෙනවා. එකක් සාසවා පුඤ්ඤභාගයේ උපදිවේපක්කා අනිත් එක අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. එක සම්මා දිට්ඨියක් තිබෙනවා. ඒක සාසවා. සාසවා කියන්නේ ආශ්‍රව සහිතයි ඒකේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ චතුරාශ්‍රව ධර්ම ඇසුරු කරන සමාධිත්‍යයක් තියෙනවා. පුඤ්ඤ භාගීය ඒක පිනට නැඹුරු වෙච්ච එකක්. උපදිවේපක්කා කෙලෙස් සහිත වූ එකක්. අන්නේ සම්මාදිට්ඨිය තමයි අපි කතා කරන්නේ ওই ලෞකික සම්මාදිට්ඨිය කියලා. අනිත් සම්මාදිට්ඨියේ ලක්ෂණ මොනවද? අරියා ඒක ආර්යයි. අනාසව ආශ්‍රව නෑ. ලෝකෝත්තර ඒක ලෝකෝත්තරයි. මග්ගංගා මාර්ගාංගයක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන ලක්ෂණ වලින් යුක්ත සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය එහෙම නැත්නම් ආර්ය වූ සම්මාදිට්ඨිය.
එතකොට ලෞකික සම්මා දිට්ඨිය සහ ආර්යෝ සම්මා දිට්ඨිය කියන මේ දෙකම හඳුනගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැත්නම් දැනගන්නේ ඒ දැනගැනීමේ කෘත්‍ය සිද්ධ කරන්නේ සම්මා දිට්ඨිය තුලින්මයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මේ හැම තැනකදීම සම්මා දිට්ඨිය කියන එක තමයි මූලික වන්නේ. පූර්වාංගම වෙන්නේ. පෙරටුව ගමන් කරන්නේ. කොහොමද ඒක වෙන්නේ කියන එක බුදුහාමුදුරෝ පැහැදිලි කරනවා. අතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති. සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති. සාස හෝති සම්මා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්නවා. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් දැනගන්නවා. අන්න ඒක තමයි හොට සම්මා දිට්ඨිය කියලා වෙන්නේ. මිත්‍යා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්න එකත් සම්මා දිට්ඨිය වශයෙන් දැනගන්න එකක් තමයි සම්මා දිට්ඨිය. එතකොට මොකද්ද මෙතනදී මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ? මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ අපි අහලා තිබෙනවනේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා එකක් නේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. වස්තු 10ක් එහෙම නැත්නම් කරුණු 10ක් පදනම් කරගෙන සත්වයා පුද්ගලයා තුළ හටගන්නා වූ වැරදි දැකීම තමයි දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඒක ධර්මයේ විස්තර කරනවා නත්ති දින්නං නත්ති ඊතං නත්ති උතං නත්ති සුඛ දුක්ඛටානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපාතිකා නත්ති ලෝකේ සමනක් බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මාපටිපන්නා යේමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. අයම් භික්ඛවේ මිච්ඡා දිට්ඨි. ඔන්න මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? එයා ප්‍රකාශ කරනවා. එහෙම නැත්නම් ලබ්ධියක දෘෂ්ටියක මතවාදයක එල්බගෙන ඉන්නවා. නත්ති දින්නම් කියලා. දන් දුන්නේ කියලා වැඩක් නැහැ. ඊට පස්සේ නත්ති ඊතං ඔය පොද පූජාවන් ආදිය කළයි කියලා ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. නත්ති උතං වතාවත් කළයි කියලා වැඳුම් පිදුම් කළයි කියලා වන්දනාමාන කළයි කියලා ඒවයින් නැත්තා වූ ප්‍රතිඵලයක් නැහැ. ඒ ඔක්කොම බොරු වැඩ. නත්ති සුඛ දුක්ඛටානං කම්මානං පලං විපාකෝ. හොඳ නරක කර්මයන්ට ඵල විපාක ලැබෙනවා කියලා කිව්වොත් නෑ. එවැනිකම් බොරුවට මිනිස්සු බය කරන්න හදාගත්ත දේවල් කියලා තමයි එයයි කියන්නේ. නත්ති පිතාන් නත්ති මාතා නත්ති පිතා. මොකද්ද මව් නැත පියා නැත කියලා කියන්නේ? නත්ති මාතා නත්ති පිතා. මව් නැත පියා නැත. මොකද ඒකෙන් කියන්නේ? ඒ කියන්නේ අම්මා තාත්තට සැලකුවයි කියලා ඒකෙන් සිද්ධ වෙන විශේෂ යාපතක් නෑ. විශේෂ ආනිසංසයක් විශේෂ ආශිර්වාදයක් ඒකෙන් සිද්ධ වෙන්නේ නෑ. විශේෂ පිනක් සිද්ධ වෙන්නේ නෑ. ඒකයි නත්ති මාතා නත්ති පිතා කියලා කියන්නේ. නත්ති සත්තා ඕපපාතික. ඔන්න බුදුදහමේ උගන්වන ඊ타මත්ම ප්‍රධාන සාකච්ඡාවක් තමයි ඉගැන්වීමක් තමයි ඕපපාතික සත්වය කියලා කොටසක් ඉන්නවා කියන එකනේ. කවුද ඕපපාතික? දෙවිවරු දෙවිවරු ඕපපාතිකයි. බ්‍රහ්මයෝ ඕපපාතිකයි. ඊට පස්සේ ප්‍රේත යක්ෂ ආදී අය ඒ වගේම මේ නිරේ ඉන්න සත්වය නිරසත්වය ඒ අය ඔක්කොම ඕපපාතිකයි. ඇතැම් තිරිසන් සත්තුත් ඕපපාතික උපදිනවා. බොහොම කලාතුරකින් මනුෂ්‍යයන් අතරත් ඕපපාතික උත්පත්තීන් සිද්ධ වෙලා තිබෙනවා. එතකොට ඕපපාතික සත්වයෝ නැහැ කියනකොටම ඒකේ අදහස තමයි අපායක් දිව්‍ය ලෝකයක් කියලා එකක්
නෑ කියන එක. දැන් අපායක් දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙන නිසානේ අපිට මේ නිවන් මාර්ගය අවශ්‍ය කරලා තියෙන්නේනේ. නිවනක් කියලා දෙයක් අපි හොයන්නේ. ඒක තනිකරම අපිට මේ සසර දුකින් නිදහස් වීම පරමාර්ථ කරගෙනනේ. සතර අපාය ආදී තැන්වලට වැටෙන එකෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා මේ භව ගමන කෙලවර කරන්න සසර ගමනෙන් නිදහස් වීම පිණිස තමයි අපි මේ ධර්මය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විශේෂයෙන් පුරුදු කරන්නේ. ඉතින් ඒක නෑ කියලා කිව්වම එහෙම අපායවල දිව්‍ය ලෝකවල නැහැ ඕපපාතික සත්වයෝ නෑ කියලා කිව්වම එතකොට තනිකරම මේ ධර්ම මාර්ගය ඒ පුද්ගලයාට වැහෙනවා. ඒකයි ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්න යෙදුනේ. ඕපපාතික සත්වයෝ නෑ කියලා යමෙක් ප්‍රකාශ කරනවා නම්. ඊළඟ එක තමයි නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මාපටිපන්නා ඊමංච ලෝකම් පරංච ලෝකං සයන්නබිඤ්ඤා සච්චිගතව පවදින්ති. මේ ලෝකයේ ඔය අභිඥාලාභීන් කියලා එහෙම නැත්නම් රහතන් වහන්සේලා බුදු රජාණන් වහන්සේලා කියලා එහෙම මේ විශේෂ ඥාන උපදව ගත්ත ඒ වගේ කොට්ටාසයක් ඒ වගේ පිරිසක් නැtei කියලා ඔන්න ප්‍රකාශ කරනවා. එහෙම විශේෂ ඥානයන් උපදවා ගත්ත එහෙම මනස ඒ වගේ තලයන්ට ඒ වගේ තත්වයන්ට පත් කරගත්ත දියුණු කරගත්ත එහෙම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්න විදියක් නැtei කියලා යම්කිසි කෙනෙක් අදහනවා නම් විශ්වාස කරනවා නම් ප්‍රකාශ කරනවා නම් එයත් මේ කියන මේ මිච්ඡා දිට්ඨි වැළඳගත්තා වූ පිරිසට අයිති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ කාරණාවන් සම්බන්ධයෙන් යමෙකුට ශ්‍රද්ධාවක් නැත්නම් විශ්වාසයක් නැත්නම් අන්න ඔහුට තමයි කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා. අන්න ඒ මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ මොකෙන්ද? ඒ තමයි සම්මා දිට්ඨිය. වලින්. ඒ දැන ගැනීම කරන්නේ සම්මා දිට්ඨිය. එතකොට අපි ඒකට කියනවා මේ දැන් එතකොට මේ දැන් ඔය මිත්‍යා දෘෂ්ටි වශයෙන්වත් සම්මා දිට්ඨිය වශයෙන්වත් දැනගන්නේ සම්මා දිට්ඨිය තුලින් නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සම්මා දිට්ඨිය තමයි සියලු කුසලයන්ට සියලු ධර්මයන්ට විශේෂයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රධාන වන්නේ පූර්වාංගම වෙන්නේ මූලිකම කාරණාව බවට පත්වන්නේ කියලා. ඒතකොට ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා කතමාජ බික්කවේ සම්මා දිට්ඨිය. දැන් සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ කොහොමද කියන එක තමයි මුලින් සාකච්ඡා කළේ. දැන් ඊළඟට බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කොපමණකින්ද සම්මා දිට්ඨිය වෙන්නේ? මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? එතෙන්දි තමයි බුදුහාමුදුරෝ මේ සම්මා දිට්ඨිය කොටස් දෙකකට බෙදන්නේ. සම්මා දිට්ඨින් පහන් බික්කවේ දෙයන් වදාමි අත්ති බික්කවේ සම්මා දිට්ඨිය සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්කා අත්ති බික්කවේ සම්මා දිට්ඨිය අරිය අනාසවා ලෝකුත්තර මග්ගංගා. මහන්නේ සම්මා දිට්ඨිය මම කොටස් දෙකකින් යුක්තයි වදාරමි. ඒ කවරේ දෙයත් මහණෙනි ආශ්‍රව සහිත වූ පිනට නැඹුරු වුණා වූ කෙලෙස් ඇසුර කරන්නා වූ සම්මා දිට්ඨියක් වේ. ඊළඟට ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා දිට්ඨියක් වේ. ඒතර පින්නතුනේ මේ දැන් අපි දන්නවා ආශ්‍රව කියලා කියන්නේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන් ආශ්‍රව තියෙනවා කීයක්ද? 4ක්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. ඒතර ආශ්‍රව කියලා කියන්නේ හිත තුළ කාලාන්තරයක් තිස්සේ
මුල් බැසගෙන තිබෙන අර මේ අරිෂ්ට වගේ පල් වෙවී තියෙන ක්ලේශයන් සඳහා භාවිතා කරන්නා වූ නාමයක් තමයි ආශ්‍රව කියලා කියන්නේ. තව අපි අහලා තිබෙනවා අනුසය කියලා වචනයක් අහලා තියෙනවනේ. සත්තානුසය කියලා අනුසය ධර්ම 7ක් තිබෙනවා. අනුසය ධර්ම කියලා කියන්නේ නිදිගත්ත කෙලෙස්. අනුසය කියලා කියන්නේ අනුව සයනය කරන වගේ අදහසක්නේ. නිදාගෙන ඉන්නේ කෙලෙස්. අලුයට ගින්දර වගේ. මේ ආශ්‍රව කියන දේවලුත් අන්න ඒ වගේම තමයි. ආශ්‍රව අපේ හිතේ තිබෙන නිසා තමයි අපි නොයෙක් ආකාරයේ අකුසල කර්ම කරන්න පෙළඹෙන්නේ යොමු වෙන්නේ. ඉතින් අතර කාමාශ්‍රව කියලා කියනවා පංචකාම ගුණයන් පිළිබඳව අපේ හිත අවුස්සන්න මුල් වෙන. අපේ හිත තුළ මුල් බැසගෙන තිබෙන්නා වූ මූල ස්වභාවයක් තමයි කාමාශ්‍රව කියලා කියන්නේ. හරියට මේ ආශ්‍රව කියන ඒවා වෙනදනේ දැන් යම්කිසි කෙනෙකුට දැන් අපි අහලා තිබෙනවා ඇතැම් පුද්ගලයන්ට අමනුෂ්‍යෝ මේ වැහෙනවයි කියලානේ. ශරීරවලට අමනුෂ්‍යෝ වැහෙනවා. එතකොට මොකද වෙන්නේ? අමනුෂ්‍ය හැමතිස්සෙම අමනුෂ්‍යයෙක් මෙයාට වැහිලායි කියලා අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. යම් යම් විශේෂ අවස්ථාවලදී තමයි අපිට තේරෙන්නේ මෙයාට ඒ වගේ ලෙඩක් තියෙනවායි කියලා. එහෙම නැත්නම් අමනුෂ්‍ය රෝගයක් තියෙනවායි කියලා. ඒතකොට විශේෂයෙන් අපි ඔය බෙර ගහනකොටනේ දවුල් බෙර වාදනය කරනකොට අමනුෂ්‍යයෙක් යම්කිසි කෙනෙකුට වැහිලා ඉන්නවා නම් මොකද වෙන්නේ යාට? මෙයාව නටන්න ගන්නවනේ. අමනුෂ්‍ය ආවේශෙත් ආරූඪ වෙලා ඉන්න කෙනා බෙර ගහනකොට නටනවා. අනිත් අය නටන්නේ නෑනේ. අන්න ඒ වගේ තමයි මේ ආශ්‍රව කියන දේවලුත්. ආශ්‍රව තියෙන කෙනාට තමයි අර පංචේන්ද්‍රයන් හමුවට ලස්සන රූප, ඒ වගේම ශබ්ද, ගන්ධයන්, රස, පහසවල් ආවට පස්සේ ඒවා ස්පර්ශ වුණාට පස්සේ ඒවාට ඇලිලා ගැලිලා මුසුපත් වෙලා ඒවා මත්තෙම නැහෙන්නේ. එහෙම නැත්නම් ඒවා තුලින් නොයෙක් ආකාරයේ ප්‍රාණඝාත, කාම මිත්‍යාචාර, අදත්තාදාන, ඒ වගේම පිස්සුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාප ආදී නොයෙක් ලාමක පාපක අකුසල ධර්මයන් කරන්නේ පංචකාම ගුණයන් උදෙසා. අන්න අර කියන ආශ්‍රව ධර්ම හිතේ පවතින පුද්ගලයෝ. අර හරියට යක්ෂයෙක් භූතයෙක් ශරීරයට ආරූඪ වෙලා ඉන්න කෙනා බෙර ගහනකොට නටනවා වගේ තමයි අපේ හිතේ ආශ්‍රව ධර්ම තියෙන තාක්කල් ඊට සුදුසු අරමුණු අපි හමුවට පැමිණෙනකොට අපි ඒවාට රැවටෙනවා. ඒවාට රැවටිලා අපි ඒවා පස්සේ යනවා. ඒවා ලබා ගන්න, ඒවා පවත්වා ගන්න නොයෙක් ආකාරයේ ලාමක පාපක අකුසල ධර්මවල යෙදෙනවා. නමුත් දැන් රහතන් වහන්සේලා වගේ අයට හිතේ ආශ්‍රව ධර්ම නැති නිසා උන්වහන්සේලා හමුවට ඕන තරම් රූප ආවත් මොනතරම් මිහිරි ශබ්ද ඇසුණත් මොනතරම් සුවඳ ආග්‍රහණය වුණත් උන්වහන්සේලාට මොනතරම් සුව පහසු ස්පර්ශ ශරීරයට ලැබුණත් ඒ කිසිවක් හමුවේ උන්වහන්සේලා ඇලෙන්නෙත් නැහැ. ඒවාට ගැටෙන්නෙත් නැහැ. ඒවාට මුලා වෙන්නෙත් නැහැ. ඒවා නිසා පව්කම් කරන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව උන්වහන්සේලාට ඒ රෝගකාරක ඒ ශරීරේ එහෙම නැත්නම් අපි දැන් මෙතන කතා කරන්නේ හිතේ බැසගත් පළපදියම් වෙලා තිබෙන ඒ ආශ්‍රව ධර්ම නොමැති නිසා. ඉතින් අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තුළ තිබෙන ඒ සම්මා දිට්ඨිය ආශ්‍රව සහිත නම් ඒක කෙලෙස් ඇසුරු කරගත් එකක් නම් ඒක එයාට
පුණ්‍යභාගී එකක්. ඒ කියන්නේ පිනට නැඹුරු වෙච්ච එකක් නම් ඒ සම්මා දිට්ඨිය හැබැයි නරක එකක් නෙමෙයි. නමුත් ඒක ලෞකිකයි. ඒක එල්ලේම නිවන් පිණිස පවතින එකක් නෙමෙයි. දැන් පින්වතුනි අපි ගත්තොත් අපි පින් කරන්නේ කුමක් නිසාද? අපිට යම්කිසි ආකාරයක යහපත් දැක්මක් තියෙන නිසානේ අපි පින් කරන්නේනේ. දැන් අපි මෙතන කතා කළා ලෞකික සම්මා දිට්ඨිය කියලා එකක් ගැන. අපි පින් කරන තනිකරම පින්වතුනි මෙන්න මේ ලෞකික සම්මා දිට්ඨිය පදනම් කරගෙන. අපිට පින් රැස් වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය මත ඉඳගෙන කරන කර්මවලට ක්‍රියාවලට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ ඉන්න කෙනෙක් කරන කියන දේවල් වලට කර්ම විපාක සකස් වෙන්නේ නැහැ. දැන් උදාහරණ විදියට අපි පින් කරන්න හේතු වෙන කරුණු අතර බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදය ගැන කතා කරනකොට සඳහන් කරලා තිබෙනවා සත්වයන් පින් කරන්නෙත් පව් කරන්නෙත් ධ්‍යාන භාවනාදිය ප්‍රගුණ කරන්නෙත් කුමක් නිසාවෙන්ද කුමක් පදනම් කරගෙනද කුමක් ප්‍රති කරගෙනද? පින් කරන්නේ පව් කරන්නේ ධ්‍යාන භාවනා වඩන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරං කියනකොට එතන සංඛාර කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් 3යි. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනඤ්ඤාභි සංඛාර. එතකොට පින් කරන්නේත් අවිද්‍යාව නිසා. නේ? පින් කරන්නේත් අවිද්‍යාව නිසා, පව් කරන්නේත් අවිද්‍යාව නිසා. ඒ වගේම අරූපාවචර ධානාදිය වඩන්නේත් අවිද්‍යාව නිසා කියලා කියනවා. ඒ පටිච්ච සමුප්පාදය පිළිබඳ විස්තර කරනවා. ඒක බුදුහාමුදුරුවෝ තවදුරටත් විස්තර කරනවා. අවිජ්ජා සහගතෝ පුරිස පුද්ගලෝ පුඤ්ඤාභි සංකාරං අபிසංකරෝති පුඤ්ඤූපගතං හෝති විඥානං. අවිද්‍යා සහගත පුරිස පුද්ගලයා පුඤ්ඤාභි සංස්කාරයක් නම් රැස් කරන්නේ. එයාගේ විඥානය සකස් වන්නේ කුමට අනුවද? ඊට අනුරූපීව. පුඤ්ඤූපගතං හෝති විඥානං. පිනට අනුව විඥානය සකස් වෙනවා. ඒ කියන්නේ හොඳ තැනක උපතක් පිණිස කර්ම විපාක සකස් වෙනවා කියන එක. මනුෂ්‍ය ලෝකයක හරි දිව්‍ය ලෝකයක හරි උත්පත්තිය පිණිස කර්ම විපාකයට සකස් වෙනවා. ඊළඟට අවිජ්ජා සහගතෝ පුරිස පුද්ගලෝ අපුඤ්ඤාභි සංකාරං අபிසංකරෝති අපුඤ්ඤූපගතං හෝති විඥානං. අවිද්‍යා සහගත පුරිස පුද්ගලයා අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ මොනවද? පව්කන්නේ. අපුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ පව්කම්. පව්කම්නම් කරන්නේ පාප කර්මනම් කයින් වචනෙන් සිතින් රැස් කරන්නේ. එයාගේ විඥානය සකස් වන්නේ පාපයට අනුව. ඒකට කර්ම විපාක සකස් වෙනවා. එයාගේ විඥානයේ ප්‍රතිසන්දිය ගන්න කොහේද? එක්ක තිරිසන් සත්වෙක්ගේ, එහෙම නැත්නම් පෙරේතෙක් වෙලා, එහෙම නැත්නම් නිර සත්වයෙක් වෙලා. ඊළඟට අවිද්‍යා සහගතෝ පුරිස පුද්ගලෝ ආනෙන්ජාභි සංඛාරා අபிසංකරති ආනෙන්ජේ උපගතං හෝති විඥානං. මොකද්ද මේ ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ? මොනවටද? දැන් අපි කිව්වා පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ පින්වලට. අපුඤ්ඤාභි සංඛාර කිව්වා පව් වලට. ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ මොනවටද? ධ්‍යාන වඩන. ඔය විශේෂයෙන් ආනෙන්ජ කියලා කියන්නේ ටිකක් සෙලවෙන්නේ නැති කියන වගේ අදහසක්. අකම්පිත ස්ථීර වගේ ස්ථීර කියවට මේක එම සදාකාලික කියන අදහසක් නෙමෙයි, ශක්තිමත් කියන එක. එතනදී ආනෙන්ජාභි සංඛාර වෙන්නේ අරූපාවචර ධාන 4.
ආකාසානංචායතනෙ, අකින්චඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, නේව සංඥා නා සංඥායතනෙ කියන මේ අරූපාවචර ධාන චිත්තයන් තමයි ඒ සංස්කාරයන් තමයි ආනෙන්ජාභි සංකාර වෙන්නේ. රූපාවචර ධානයත් අයිති වෙන්නේ එතකොට මොනකටද? පුඤ්ඤාභි සංකාර කියන කොටසට. දිව්‍ය ලෝකේ උත්පත්ති ලබන්න හේතු වෙන ආකාරයේ අපි දාන සීලාදී පින් දහම් කටයුතු වල නිරත වෙන එකත් අයිති වන්නේ පුඤ්ඤාභි සංකාර වලට. රූපාවචර ධාන පුරුදු කරන එකට අයිති වෙන්නේ පුඤ්ඤාභි සංස්කාර වලට. ආනෙන්ජාභි සංස්කාර කියලා කියන්නේ අනිකරම අරූපාවචර ධාන. එතකොට දැන් පැහැදිලිනේ නේ. එක පැත්තකින් අපි අවිද්‍යාව නිසා තමයි පින් කරන්නේ, පව් කරන්නේ, ධ්‍යාන භාවනා කරන්නේ. අපේ කර්ම විපාක තනිකර සකස් වන්නේ අවිද්‍යාව නිසා. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනකොට අපි කතා කරනවා මේකේ කොටස් දෙකක් පිළිබඳව. ඒ තමයි මිච්ඡා දිට්ඨිය කියලා එකක් තියෙනවා. ඊළඟට සම්මා දිට්ඨිය කියලා එකක් තියෙනවා. ඒකේ කොටස් දෙකක් තියෙනවා. මිච්ඡා දිට්ඨි දෙක තුනක් ගැන කතා වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨි එකයි. ඒ තමයි අර කර්මඵල විශ්වාස කරන්නේ නැති, මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැති, රාහතන් වහන්සේලා බුදුන් වහන්සේලා විශ්වාස කරන්නේ නැති ඒ වැරදි ලබ්ධිය, ඒ වැරදි දෘෂ්ටිය තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. ඊට පස්සේ සම්මා දිට්ඨිය පැත්තට එනකොට ඒක කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ලෞකික සම්මා දිට්ඨිය, අනිත් එක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය කිව්වේ අර අවිද්‍යාව පදනම් කරගෙන අපි කරන යහපත් ක්‍රියා කොටසට, අවිද්‍යාව පදනම් කරගෙන අපි කරන අයහපත් දේවල් ටික අයිති වෙන මිත්‍යා දෘෂ්ටියට මේ යහපත් කොටාසේ අයිති වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය කියන කොටසට. එහෙනම් ලෞකික සම්මා දිට්ඨිය තුලත් අවිද්‍යාව තියෙනවා. එයාට විද්‍යාව ඉපදෙලා නෙමෙයි එතන සම්මා දිට්ඨිය කිව්වට, නිවැරදි දැකීම කිව්වට, ඒ දැකීම තුල තනිකර අවිද්‍යාව කියන එක තියෙනවා. එතකොට නමුත් ආර්ය වූ ලෝකෝත්තර වූ සම්මා දිට්ඨියට එනකොට එතනදී අවිද්‍යානුසය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතන තියෙන්නේ මොකද්ද? තනිකර විද්‍යාව. තනිකරම විද්‍යාව තියෙන දැකීම තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනාවදී දැන් පැහැදිලි කළා දැනට. මොකද්ද මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ? ඊළඟට මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ඒ වගේම සම්මා දිට්ඨියේ තිබෙන කොටස් දෙක, ආශ්‍රව සහිතෝ සම්මා දිට්ඨිය සහ ආශ්‍රව රහිතෝ සම්මා දිට්ඨිය කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කළා සම්මා දිට්ඨිය තමයි මේ හැම දෙයකම මූලික කාරණාව වෙන්නේ කියන එකත්. සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා කියලත් මේ හැම දෙයකම. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි වශයෙන් දැනගන්න එකත්, සම්මා දිට්ඨිය වශයෙන් දැනගන්න එකත් කරන්නේ සම්මා දිට්ඨිය තුලින්. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා කුමක්ද මේ ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක. දැන් ලෞකික සම්මා දිට්ඨිය කියලා කියන්නේ අර මුලින් සඳහන් කරපු කරුණු 10 ඇතයි කියලා පිළිගන්න එකට. ඒ කියන්නේ දන් දීමේ විපාක තියෙනවා, වැඳුම් පිදුම් කිරීමේ පුද පූජාවන් පැවැත්වීමේ විපාක තිබෙනවා, හොඳ නරක කර්ම වලට විපාක තිබෙනවා, මෙලොවක් තිබෙනවා, පරලොවක් තිබෙනවා, මව්පියන්ට අපෝපස්ථාන කිරීම ආදීෙහි ආනිසංස තිබෙනවා, ඕපපාතික සත්වෝ ඉන්නවා, රහතුන් බුදුන් ආදී හිත දියුණු කරගත් උත්තම වැඩ ඉන්නවා කියලා
පිළිගන්නා එකට තමයි කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ආශ්‍රව සහිත ලෞකික සම්මාදිට්ඨිය. ඊළඟට මොකක්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ? කතමාච භික්ඛවේ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා. ආර්යෝ අනාසරෝ ලෝකෝත්තර මාර්ගංගෝ සම්මාදිට්ඨිය කුමක්ද? යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමන්ගිනෝ ආර්ය මග්ගම් භාවයතෝ පඤ්ඤා පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං ධම්මවිචය සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයනුච්චති භික්ඛවේ සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකෝත්තර මග්ගංගා. ඒකට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? ආර්ය මාර්ගය පුරුදු පුහුණු කරන ආර්ය චිත්තස්ස ආර්ය චිත්තේ ඇත්තා වූ ආර්ය මග්ගිනෝ ආර්ය මාර්ගයෙන් සමන්නාගත වූ ආර්ය මග්ගං භාවයතෝ ආර්ය මාර්ගය පුරන්නා වූ කෙනෙකුට යම් පඤ්ඤා ප්‍රඥාවක් වේ නම් පඤ්ඤේන්ද්‍රයන් ප්‍රඥා ඉන්ද්‍රියක් වේ නම් පඤ්ඤා බලං ප්‍රඥා බලයක් වේ නම් ධම්මවිචය සම්බොජ්ජංගෝ ධම්මවිචය සම්බොජ්ජංගයක් වේ නම් සම්මා දිට්ඨිය නිවැරදි දැකීමක් වේ නම් මග්ගංගන් මාර්ගංගයක් වේ නම් අයන්නුච්චති භික්ඛවේ සම්මා දිට්ඨිය අරිය අනාසව ලෝකෝත්තර මග්ගංගා. මෙන්න මේකට තමයි කියන්නේ ආර්ය අනාසව ලෝකෝත්තර මාර්ගාංගෝ සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කරන කෙනා තුළ පවතිනා වූ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රියේ බලවත් භාවය පඤ්ඤා බල ධම්මවිචය සම්බොජ්ජංග කියලා කියන්නේ ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාදිය පිළිබඳව විශේෂයෙන් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී දේවල් පිළිබඳව නුවණින් විමසා බලන එකනේ ධම්මවිචය සම්බොජ්ජංග කියලා කියන්නේ. අන්න ඒක. ඉතින් අන්නේ නිවැරදි දැකීමට තමයි ඒ නුවණ තමයි ඒ ප්‍රඥාව ඒ ප්‍රඥා ඉන්ද්‍රිය හඳුන්වන නාමය තමයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. දැන් මේක තව විදිහකට කියනවා නම් අපි කොහොමද අපි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය මෙතෙක් ඉගෙනගෙන තිබෙන්නේ? මොකක් කියලාද? මොකක් පිළිබඳ දැනීමද? කුමක් දැනගන්න එකටද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨිය මම දැන් ලෞකික සම්මා දිට්ඨිය අපි කිව්වනේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ඔව්. දැනගැනීම. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයනුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. දැන් එතකොට මේ එතන මේ විස්තර වෙනත් වචන වලින් විස්තර කළත් මේ පඤ්ඤා පඤ්චේන්ද්‍රිය පඤ්ඤා බල ධම්මවිචය සම්බොජ්ජංග සම්මා දිට්ඨි මග්ගංග ආදී මේ නොයෙක් කුසල පද භාවිතා කරමින් විශේෂණ පද භාවිතා කරමින් මෙතන මෙහෙම කිව්වත් මේ කතා කරන්නේ අන් කිසිවක් පිළිබඳව නොව ඔය කියපු චතුරාර්ය සත්‍ය පිළිබඳව පුද්ගලයා තුළ ඇතිවෙන්නා වූ දැනුම ඥානය දුක පිළිබඳව ඥානය සමුදය පිළිබඳ ඥානය නිරෝධය පිළිබඳ ඥානය මාර්ගය පිළිබඳව වූ ඥානයට තමයි කෙටියෙන් කිව්වොත් සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඔන්න දැන් සෝ මිච්ඡා දිට්ඨිය පහනාය වායමති සම්මා දිට්ඨිය උපසම්පදාය සවස්ස හෝති සම්මා වායම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්න එයා මිත්‍යා දෘෂ්ටිය දැන් මිත්‍යා දෘෂ්ටිය ගැන අපි කියවනේ. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ කියලා? ඒ දස්සවස්තුක මිත්‍යා දෘෂ්ටිය එයා ඒක පහනාය වායමති ප්‍රහාණය කිරීම සඳහා දුරු කිරීම සඳහා වීර කරනවා. සම්මා දිට්ඨිය උපසම්පදාය සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස උපදවාගෙන වාසය කිරීම පිණිස වෑයම් කරනවා වීර්ය කරනවා. ස්වාස හෝතේ සම්මා වායාමෝ. අන්න ඒ ගන්න උත්සාහයට කියන මොකක් කියලාද? ඒකට කියනවා සම්මා වායාම කියලා.
මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්නටත් සම්මා දිට්ඨිය ඇති කරගෙන වාසය කරන්නටත් අපි ගන්නා වූ උත්සාහය තමයි සම්මා වායාමය කියලා කියන්නේ. එතකොට එතන තව දෙයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති. සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති. සාස හෝති සම්මා සති. මේ කටයුත්ත කරන්නට නම් අවශ්‍යම දෙයක් තමයි මොකක්ද? සිහිය කියන එකනේ. සතිය. ඒතර සතිය කියලා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානයේ සිහිය පිටවා ගැනීම. කායේ කායානුපස්සේ. ආදි වශයෙන් ඒ පිළිබඳව සිහිය පිටවාගෙන කටයුතු කරන එකට තමයි අපි සම්මා සතිය කියලා කියන්නේ. එතකොට අන්න ඒ සිහියේ පිහිටුවා ගනිමින් තමයි එයා අර මිච්ඡා දිට්ඨිය දුර කරන්නේ සම්මා දිට්ඨිය උපදවා ගන්නටයි ව්‍යායාම කරන්නේ. එතකොට එතන තියෙන ඒ සිහියට කියනවා සම්මා සතිය කියලා. ඉතිස්සි මේ තයෝ ධම්මා සම්මා දිට්ඨිය නනු පරිදාවන්තේ අනු පරිවත්තන්ති. මෙන්න මේ කාරණා තුන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්මා දිට්ඨිය අනුව ගමන් කරනවායි කියලා. එතන කාරණා තුනක් මොනවද? ඒ කාරණා තුන සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති. මෙන්න මේ තුන හැමතිස්සෙම එකටමයි තමයි ගමන් කරන්නේ. යම් තැනක සම්මා දිට්ඨිය තිබෙනවා නම් එතන සම්මා වායාමයක් තිබෙනවා. එතන සම්මා සතියක් තියෙනවා. ඒ නිසා මේ තුන එකට ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නට යෙදෙන්නේ. තාත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බගමා හෝති. නැවතත් ඉස්සරහා පියවරවල වලට යනකොටත් ඒ හැම තැනකදීමත් සම්මා දිට්ඨිය තමයි පූර්වාංගම වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කර සතරංච කොහොමද සම්මා දිට්ඨිය පූර්වාංගම වෙන්නේ? මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති. සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති. සාසෝති සම්මා දිට්ඨිය. මිත්‍යා සංකල්පනාවන් මිත්‍යා සංකල්පනාව වශයෙන් දැනගන්න එකත් සම්මා සංකල්පනාවන් සම්මා සංකල්පනාව වශයෙන් දැනගන්න එකත් ඒකටත් කියනවා මොකක් කියලාද? සම්මා දිට්ඨිය කියලා. මිත්‍යා සංකල්ප. මෙන්න මේවා තමයි මිත්‍යා සංකල්ප. මෙන්න මේවා තමයි නිවැරදි සංකල්ප නැත්නම් සම්මා සංකල්ප කියලා හරියට තේරුම් බේරුම් කරගන්න එක. හරියට වටහා ගන්න එක දැනගන්න එක. ඒක තමයි සම්මා දිට්ඨිය වෙන්නේ. කතමාච බිකේ මිත්‍යා සංකප්ප දැන් විස්තර කරනවා. මොනවද මිත්‍යා සංකප්ප? කාම සංකප්පෝ, ව්‍යාපාද සංකප්පෝ, විහිංසා සංකප්පෝ. මේ තමයි කාම සංකල්ප. අපි කියන කාම විතරක කියලා. ඊට පස්සේ ව්‍යාපාද විතරක. ඊළඟට විහිංසා විතරක. අපි කාම ව්‍යාපාද විහිංසා විතරක පිළිබඳ කලින් සාකච්ඡා කළා. පංචකාම ගුණයන් පිළිබඳව ඒ අරමුණු පිළිබඳව විතරක කර කර හිත අතලු මරමර කල්පනා කර කර ඉන්න එකට කියනවා කාම සංකප්ප. ව්‍යාපාද සංකප්ප කියන්නේ මොකද්ද? නැසේවා වෙනසේවා කියලා. තව කෙනෙකුගේ විනාශය ප්‍රාර්ථනා කරන එක. මරණය පතන එක තමයි ව්‍යාපාද සංකප්ප කියලා කියන්නේ. විහිංසා සංකප්ප කියලා කිව්වේ මොකද්ද? තවත් කෙනෙකුට හිංසා පීඩා කරන්න, විපත් කරදර සිද්ධ කරන්න කරන කල්පනාව. ඒකට කියන විහිංසා සංකල්පනා කියලා. ගහන්න, තලන්න, පෙලන්න, බනින්න, ඒ වගේම එයාගේ දේපල රැකී ආරක්ෂා ආදී නැති කරන්න, ඔය ආදී නොඑක ආකාරයෙන් හිංසනයට පත් කිරීම පිණිස අපේ සිතේ ඇතිවෙන්නා වූ ඒ කල්පනාවන් තමයි විහිංසා සංකල්පනා කියන්නේ. ඒ ව්‍යාපාද කියලා කියන්නේ මරන්න, විනාශ කරන්න, සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරන්න හිතන කල්පනා කරන එකට කියන ව්‍යාපාද සංකල්පනා කියලා. අර විදියට අතපය කඩන්න,
එහෙම නැත්නම් තුවාල කරන්න, හිංසා කරන්න, හිරේ විලංගුවේ දාන්න ඔය ආදී වශයෙන් කරන කල්පනාවන් වලට කියනවා විහිංසා සංකප්ප කියලා. ඔන්න ඔය සංකල්පනාවන් තමයි මිච්ඡා සංකප්ප කියලා කියන්නේ. මිච්ඡා නොහොත් වැරදි කල්පනා. ඊළඟට කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. මොනවද සම්මා සංකප්ප කියලා කියන්නේ? සම්මා සංකප්පහං භික්ඛවේ යන්න වදාමි. සම්මා සංකල්පයත් මම දෙකක් කියලා කියනවා. ඒ කියන්නේ සම්මා සංකල්පත් තියෙනවා දෙකක්. සම්මා දිට්ඨියත් තිබෙන දෙකක්. ඒ වගේම සම්මා සංකප්පත් තියෙනවා දෙකක් තිබෙනවා. අත්ථි භික්ඛවේ සම්මා සංකප්පෝ සාසව පුඤ්ඤ භාගයේ උපදීපක්ඛෝ. අර කෙලෙස් ඇසුරු කරන ආශ්‍රව ඇසුරු කරන සම්මා සංකප්පයකුත් තිබෙනවා. අනිත් එක තමයි ආර්ය වූ අනවසර වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා සංකප්පයකුත් තිබෙනවා. කෙලෙස් ආශ්‍රව ඇසුරු කරගත්ත සම්මා සංකප්පය මොකද්ද? ඒකත් නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවේසා සංකප්ප. නෙක්ඛම්ම කියනකොට අතහැරීමනේ නෙක්ඛම්ම කියලා කියන්නේ නේ. නෛෂ්ක්‍රම්‍ය. නෙක්ඛම්ම කියලා කියන්නේ අතහැරීම. දැන් දන් දෙන එක මොකද්ද? දන් දෙන එකත් අතහැරීමක් නේ. ගිහිගේ අතහැරලා යන එක විතරක්ම නෙමෙයි. නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ අපි සතුව තිබෙන දේවල් හැඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, දානය වෙන්න පුළුවන්, කෑම බීම ආදී වෙන්න පුළුවන්. අපි කාට හරි දෙනවා නම් එතනත් අපි සිත කරන්නේ නෛෂ්ක්‍රම්‍යයක්. අතහැරීමක් කරන්නේ. ලාභ අපේක්ෂාවන්ගේ අපේක්ෂාවෙන් තොරවනේ. නමුත් එතන ඒ නෛෂ්ක්‍රම්‍ය තුල ආශ්‍රව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අවිද්‍යාව කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අපි ඒ අතහැරීම සිද්ධ කළාට අපේ හිතේ ඇතුලේ තිබෙන යම්කිසි අපේක්ෂා සහගත භාවයක් බලාපොරොත්තුවක් තිබෙනවා. Tamanට ආපහු යකින් යම් කිසි උදව්වක් එහෙම ලැබෙන්න ඕන කියන එක නෙමෙයි මෙතන කියන්නේ. Taman අපේක්ෂා කරනවා මේ අතහැරීම තුළ මේ දානය තුළ මේ දීම තුළ මට එක්ක දිව්‍ය සම්පත් ලබන්න පුළුවන්, මනුෂ්‍ය සම්පත් ලබන්න පුළුවන්, භවභෝග සැප සම්පත් ලබන්න පුළුවන්. මේ විදිහේ බලාපොරොත්තුවක් අපේක්ෂාවක් තියාගෙන හැම දන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතහැරීම නෛෂ්ක්‍රම්‍ය කරන්න පුළුවන්. තමන්ගේ හිතේ චිත්ත ප්‍රමෝදය පිණිසනේ. සතෙකුට කෑම ටිකක් දීලා අපි ඒ සතා කුසගින්න ඉන්න ඒ සතා එහෙම නැත්නම් අපි හිඟන්නේකට හරි කෑම ටිකක් දීලා ඒ හිඟන්නා ඒ කෑම ටික කනවා දිහා බලාගෙන ඉඳලා අපි මොකද කරන්නේ? සතුට වෙනවනේ. අපි කාට හරි උදව්වක් කරලා අපි සතුට වෙනවා. අපි ඒ සතුට අපේක්ෂා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු සහගතව අපි නම් ඒ අතහැරීමේ දීම සිද්ධ කරන්නේ එතනත් ආශ්‍රව සහිතයි. එතනත් අවිද්‍යාව වැඩ කරනවා. ඉතින් ඔය වගේ නොයෙක් සුකුම සියුම් ආකාරයට අපේ හිතේ මේ ආශ්‍රව කියන දේවල් අවිද්‍යාව කියන එක මේ නෛෂ්ක්‍රම්‍ය තුළ පවා ක්‍රියාත්මක වෙනවා. අතහැරීම තුළ පවා ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්න එබඳු නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවන් ආශ්‍රව සහිතව නැත්නම් ලෞකික මේ ඒ සම්මා සංකල්පයට අයිති වෙන බව තමයි බුදුහාමුදුරුවෝ මෙතනදී දේශනා කරන්නේ. ඒ විදිහට නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. ඒ සියල්ලම ආශ්‍රව සහිතයි. කෙලෙස් ඇසුරු කරගෙනයි තිබෙන්නේ. සාමාන්‍ය ආරි මාර්ගයේ පුරුදු පුහුණු නොකරන චතුරාර්ය සත්‍ය ධර්මයක් ගැන නොදන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයක් පුරුදු නොකරන පුද්ගලයාගේ සිත තුළ ඇතිවෙන්නා වූ යම් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනාව වෙත්නම් ඒ හැම එකක්ම ආශ්‍රව සහිතයිව ලෞකිකයි. එතකොට ඒ තමයි ලෞකික සම්මා සංකල්පය.
එතකොට මොකද්ද ලෝකෝත්තර සම්මා සංකල්පය වෙන්නේ? ඒ තමයි ආර්ය මාර්ගයේ වඩන, ආර්ය මාර්ගයේ ගමන් කරන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන පුද්ගලයාගේ සිත තුළ යම්කිසි තර්කයක්, විතර්කයක්, සංකල්පයක්, සිතට අරමුණු නැගෙන ස්වභාවයක්, වචී සංකාරයක් වෙයි නම් අන්න ඒකට තමයි කියන්නේ ආර්යෝ සම්මා සංකල්පය කියලා. යෝකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාථව චිත්තස්ස අරිය මග්ගං කියනවා. අරිය මග්ගං භාවිතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පන ව්‍යප්පන ඡේදසෝ අබිනිරෝපන වචී සංකාරෝ අයං භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසව ලෝකුත්තර මග්ගංගෝ. ඉතින් ඕක ඔන්න ඔය විදිහට විස්තර කරලා තිබෙනවා. ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනා තුළ ඒකට මාර්ගාංගයක් විදියට උපකාරක ධර්මයක් විදියට ඒ අතහැරීම ආදී පුරුදු කරනවා නම් එනෙක්කම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, වේසා සංකප්ප එයා වඩන්නේ, එයා පුරුදු කරන්නේ අපි කෙටියෙන් කිව්වොත් නිවනට උපකාරක ධර්මයක් වශයෙන් සලකාගෙන නම් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට උපකාරක ධර්ම විදියට ඒකට පරිස්කාර විදියට සලකලාගෙන නම් අරල විදියේ ලෞකික බලාපොරොත්තු අපේක්ෂාවන්ගෙන් තොරව තනිකර නිවනම අරමුණු කරගෙන අපි ඒ කරන සංකල්පනා විතර්ක ඒ අපේ හිතට එන වචී සංකාර මොනවද වචී සංකාර කියලා කියන්නේ? විතක්ක විචාරන වචී සංකාර කියලා කියන්නේ ඒ විතක්ක විචාර ඒ සියල්ලම අයිති වෙන්නේ මොකේදද? ආර්ය වූ සම්මා සංකප්පයට. ඉතින් එතනත් බුදුහාමුදුරු දේශනා කරනවා සම්මා දිට්ඨියම තමයි පූර්වංගම වෙන්නේ. ඒ කොහොමද දැන් එතනදී එයා මේ සෝ මිච්ඡා සංකප්පස පහනාය වායමති සම්මා සංකප්පස උපසම්පදාය. මිත්‍යා සංකල්පය දුරු කිරීම සඳහා වීරය කරනවා. සම්මා සංකල්ප උපදවා ගැනීම සඳහා වීරය කරනවා. ඒකට කියනවා එතන එයාගේ පවතින සම්මා වායාමය කියලා. ඒතකොට සිහිය ඇතුවම මිත්‍යා සංකල්පය දුරු කරනවා. සිහිය ඇතුවම සම්මා සංකප්පය උපදවාගෙන වාසය කරනවා. අන්න එතන ක්‍රියාත්මක වෙන ඒ සිහියට කියනවා සම්මා සති කියලා. මෙන්න මේ විදිහට මෙතනදිත් මේ සම්මා සංකප්පය පිළිබඳ කතා කරන තැනදී සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් කියන මේ කරුණු තුනම අනුව ගමන් කරනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් සම්මා දිට්ඨිය ගැන කතා කරපු තැනත් එතනත් තිබුණා සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. දැන් මෙතනත් තිබෙනවා සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති. මේ හැම අංගයක් එක්කම ගමන් කරන එකට බැඳී පවතින ප්‍රධානම කාරණා තුනක් තමයි සම්මා දිට්ඨියයි සම්මා වායාමයයි සම්මා සතියයි කියන එක. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාවටම හැම අංගයක් එක්කම අතනොහැර එකට ගමන් කරනවා. ඉතින් ඊළඟට බුදුහාමුදුරනේ මේ විස්තර කරනවා ඊළඟ අංගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අපි දැන් කතා කළා සම්මා දිට්ඨිය ගැන කතා කළා. සම්මා සංකප්ප පිළිබඳව කතා කළා. ඊළඟට එන්නේ මොකද්ද? සම්මා වාචා. එතකොට මිච්ඡා වාචා විදියටත් සම්මා වාචා වශයෙන්ුත් දැනගැනීමේ කෘත්‍ය කරන්නේ මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. ඒ නිසා මෙතෙන්දෙත් සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා, පෙරටු වෙනවා. මොනවද මිච්ඡා වාචා? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරනකොට මිත්‍යා වාචා මොනවද? හතරක් තියෙනවා. මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්ප. බොරුව, කේලම, හිස් වචන, පරුස වචන. ඔය තමයි මිච්ඡා වාචා. ඒ කියන්නේ වැරදි වචන. වචනේ අපිරිසිදු වෙන්නේ, වචනේ කෙනෙක් වරද්දගන්නේ බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කතා කිරීමෙන්, හිස් වචන
කතා කිරීමෙන්. එතකොට සම්මා වාචාව ගැන කතා කරනකොට බුදුහාමුදුරේ ඒක කොටස් දෙකකට බෙදනවා. සම්මා වාචා භාම්බික දෙයන් වදාමි. අර විදිහටම ආශ්‍රව සහිත වූ සම්මා වාචාවකුත් තියෙනවා. අනාශ්‍රව වූ ලෝකෝත්තර සම්මා වාචාවකුත් තිබෙනවා. එතකොට එතනදිත් මේ ආශ්‍රව සහිත සම්මා වාචාව වෙන්නේ අර කියන්නා වූ කරුණු කාරණා වලින් වළකින එක. බොරුවෙන් වළකින එක. කේලමෙන් වළකින එකනේ. ඊළඟට පරුෂ වචන කතා කරන එකෙන් වළකින එක. වැඩකට නැති හිස් වචන කතා කරන එකෙන් වළකින එක. ඒ වළකින එක අයිති වෙන්නේ මොකේදද? ආශ්‍රව සහිත වූ පිනට නැඹුරු වෙච්ච කෙලෙස් ඇසුරු කරගත්තා වූ ලෞකික සම්මා වාචා කියන කොටසට. එතකොට යම්කිසි කෙනෙක් ආර්ය මාර්ගය පුහුණු කරන කෙනෙක් ආර්ය මාර්ගයේ වඩන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනෙක් කරන යම් කතාවක් තිබෙනවා නම් අන්න ඒ කතාවන් අයිති වෙන්නේ ලෝකෝත්තර සම්මා වාචාවලට. එහෙම නැත්නම් ආර්ය සම්මා වාචාවට. එතකොට අර කියන පංච දුස්චරිතයෙන් වැළකීම වගේම දැන් ආර්ය මාර්ගය ගමන් කරන කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ කතා කරන්න ඕන දේවල්නේ. කතා කරනව නම් කතා කරන්න ඕනේ මෙන්න මේවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කතාවල් තිබෙනවා. අපි ඒවට කියනවා දස කතා කියලානේ. අහලා තියෙන දස කතානේ. අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිව්‍ය කතා, ඊට පස්සේ අසංසග්ග කතා, විරිය ආරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඔය 10 තමයි දස කතාවන් කියලා කියන්නේ. ඉතින් ඒක විස්තර කරන්න දැන් වෙලා නැති නිසා අපි ඒක එකක ගැන විස්තර කරන්නේ නැහැ. ඒ ගැන අප්පිච්ච කතා, සන්තුට්ටි කතා ආදී දස කතාවන් කරන එකත් අයිති වෙන්නේ මේ ආර්ය මාර්ගය ගමන් කරන කෙනෙක් තමන්ට ඒ සඳහා උපකාරක ධර්මයන් විදියට සලකාගෙන ඒ විදිහේ කතාවන් පුරුදු කරනවා නම් නිවනට අනුග්‍රහ පිණිස නිවනට උපකාර පිණිස අන්න එතකොට ඒ කතා කරන හැම වචනයක්ම ආර්ය වූ සම්මා වාචා වෙනවා. ඒක නිවන් මාර්ගය පිළිබඳ කතා කරනවා නන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනවා නම්. ත්‍රිලක්ෂණය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මාදී පිළිබඳ කතා කරනවා නම්. එහෙම නැත්නම් අල්පේච්ඡතා ආදී ගුණ පිළිබඳ කතා කරනවා නම් ඒ කතා කරන්නේ යාන් තමන්ට නිවනට උපකාරක පිණිස නම් අන්න ඒ සියලුම කතාවන් අයිති වෙනවා ආර්ය කොටසට ආර්ය ගණයට ආර්ය සම්මා වාචාවලට. ඉතින් ওই විදිහට දැන් අර විස්තර එකම පුනරුච්චාපනය වෙන තැන් ටිකක් කතා කරලා සූත්‍ර දේශනාව ඉතුරු ටික පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඊළඟට විස්තර කරනවා කතමාද බික්කවේ සම්මා කම්මන්තෝ. මොකද්ද මේ සම්මා කම්මන්තය කියන එක? ඉස්සෙල්ලම මිච්ඡා කම්මන්ත වශයෙන් සම්මා කම්මන්ත වශයෙන් දැනගැනීමේ කෘත්‍ය සිද්ධ වෙනවා සම්මා දිට්ඨිය පූර්වංගම වෙලා. ඒ වැඩේ කරන්නේ මොකද්ද? අවදේ වැඩේ කරන්නේ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේවා වැරදි ක්‍රියා මේවා නිවැරදි ක්‍රියා කියලා දැනගැනීමේ කෘත්‍ය කරන්නේ සම්මා දිට්ඨිය මගින්. මොනවද මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ? මෙතන කම්මන්ත කියලා කියන්නේ මොනවද? කර්මාන්තද? කම්මන්ත කියලා කියන්නේ? ප්‍රාණඝාතය ඔව්. කර්මාන්ත නෙමේ ක්‍රියාවන්. ඒතකොට වැරදි ක්‍රියාවන් ප්‍රධාන වශයෙන් ප්‍රාණඝාතය, අදින්නාදානය, කාමේසු මිච්ඡාචාරය කියන තුන. සතුන් මරණ එක, සොරකම් කරන එක, වැරදි කාම සේවනය.
ඔය තුන තමයි මෙතෙන්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විස්තර කරනකොට විශේෂ කොට දක්වලා තිබෙන්නේ මිච්ඡා කම්මන්ත වැරදි ක්‍රියාවන් කියලා. ඊළඟට සම්මා කම්මන්තය ගැන කියනකොට ඒක කොටස් දෙකකට බෙදනවා අර සම්මා දිට්ඨිය ආදී පිළිබඳව වගේම ආශ්‍රව සහිත වූ පිනට නැඹුරු වෙච්ච සම්මා කම්මන්තයකුත් තිබෙනවා. අනාශ්‍රව ලෝකෝත්තර සම්මා කම්මන්තයකුත් තිබෙනවා. පිනට නැඹුරු වෙච්ච සම්මා කම්මන්තය තමයි ප්‍රාණඝාත ආදියෙන් වැළකීම. සොරකමින් වැළකීම, කාම වර්ධ හැසිරීම වැළකීම. ඒක පිනට නැඹුරුයි. ආශ්‍රව සහිතයි. කෙලෙස් සහිත කෙනෙකුටත් ඒක කරන්න පුළුවන්. නමුත් ඊළඟට අනාශ්‍රව වූ ලෝකෝත්තර සම්මා කම්මන්තය ගැන කතා කරනකොට එතෙන්දී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර ත්‍රිවිධ කාය දුස්චරිත ආදියෙන් එයා වළකින්නේ. එහෙම නැත්නම් එයා ඒ සීලය පිරිසුදු කරන්නේ තමන්ට දුක නැති කරගන්නට, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, නිවන් දකින්න උපකාරක අංගයක් වශයෙන් සලකාගෙන. අන්න එහෙම කල්පනා කරගෙන යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත ආදියෙන් වළකිනවා නම්, සොරකමින් කාමාර්ධ හැසිරීම ආදී වළකිනවා නම් එතකොට ඒක එයාට ලෝකෝත්තර මාර්ගාංගයක් වෙනවා. ලෝකෝත්තර සම්මා කම්මන්තයක් වෙනවා. ඊළඟට ඔන්න මිච්ඡා ජීවය සහ සම්මා ජීවය පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟ අංගය පිළිබඳව බුදුහාමුදුරුවෝ විස්තර කරනවා. දැන් මෙතෙන්දී මිච්ඡා ජීව කියලා කියන්නේ අපි අහලා තිබෙනවා වැරදි දිවි පැවැත්මනේ. ජීවිත වෘත්තිය විදියට ජීවනෝපාය වශයෙන් එයා නොඑක ආකාරයේ වැරදි ක්‍රියාවන් වල නිරත වෙනවා නම් එතකොට ඒක මිච්ඡා ජීවයක් වෙනවා. දැන් මෙතෙන්දී භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම දක්වලා තිබෙන්නේ. කොහනා ලපනා නේමිත්‍ය කතා නිප්පේසි කතා ලාභේන ලාභං නිජිගංශනා අන්වික මිච්ඡා ජීවෝ. ඒ කියන්නේ කොහනා කියලා කියන්නේ කුහකකමින්, කපටිකමින්. ලපනා කියලා කියනවා මේ කතාව තුළින්. එතන මෙතන කතාව කියලා කියන්නේ අනිත් කෙනාව අපි කියන්නේ අර මොරුංගත්තේ තියෙන ඒගලනේ. මොකද ඒ කියන්නේ? නැති ගුණ බව ප්‍රකාශ කරනවා දායකයාගේ. එයාව බොහොම උස තැනකින් උසස් තලයක තියලා කතා කරනවා මොකක් අපේක්ෂාවෙන්ද? එයාගෙන් යම් දේවල් ලැබෙයි කියලා, පූජා කරයි කියලා. එහෙම අපේක්ෂාවෙන් අනුන්ගේ ගුණ ආදිය ඇත්තා වූ හෝ නැත්තා වූ ගුණ ප්‍රකාශ කරයි නම් ඒකට කියනවා ලපනා කියලා. අර කුහනා කියන එක විස්තර කරලා තිබෙන අටුවාවේ කපටිකම කියන එක කෛරාටිකකම, කපටිකම කොහොමද කපටිකම කියන එක විස්තර කරලා තියෙන අටුවාවේ කතාවක් පුංචි තියෙනවා. එතෙන්දී ඔන්න මේ වැද්දෙක් මුව දඩයම් කරගෙන, ඒ කියන්නේ මුවන් දඩයම් කරන වැද්දෙක් මෝ දෙන්නෙක් එදා දවසේ දඩයම් කරගෙන ගමට එනවා මේ මුවන් දෙන්නව වෙළඳාම් කරන්න, විකුණන්න. විකුණලා කහවණු සල්ලි හොයාගන්න. එයාට අවශ්‍ය කරන දේවල් මිලදී ගන්න සල්ලි හොයාගන්න. එතකොට මේ වැද්දා මෙහෙම මුවන් දෙන්න අද බැඳගෙන අරගෙන එනකොට අතරමඟදී එක මිනිහෙකුට මුණ ගැහෙනවා. මේ මිනිහයා මොකද කරන්නේ? අහනවා වැද්දාගෙන් කීයද මේ මුව දෙන්නගේ ගාණ? වැද්ද කියනවා ලොකු මුවාට වෙනවා කහවණු 3ක්. පොඩි මුවාගේ ගාණ කහවණු 1යි. ඊට පස්සේ මේ මිනිහයා මොකද කරන්නේ? එහෙනම් මට මේ පුංචි මුවා දෙන්න කියලා කහවණු 1ක් දීලා පොඩි මුවාව අරගෙන යනවා. ටික දුරක් ගිහිල්ලා ආපහු හැරිලෙනවා. ඇවිල්ලා අර වැද්දට කියනවා එහෙම නෙමෙයි මේ මං කැමති ලොකු මුවාව ගන්න. මිලදී ගන්න කැමති ලොකු මුවා දැන්.
දැන් එතකොට ලොකුම වාගේ ගන්න කහවණු 3යිනේ. දැන් අර මිනිස්සයා කපටි මිනිහා කියනවා, "දැන් ඔයාට මං ඉස්සෙල්ලා කහවණු එකක් දුන්නා. දැන් එතකොට මේ පුංචි මුවාට වෙන්නේ මුවාගේ වටිනාකම කීයද? කහවණුවයි. දැන් මුලින් කහවණු එකක් දීලා තියෙනවා. දැන් මේ පොඩි මුවත් මං ආපහු ඔයාටම දෙනවා. එතකොට එතන තව කහවණුවයි 2යි. ඊට අමතරව මම තව කහවණුවක් ඔයාට දෙනවා. එතකොට කහවණු 3 හරිනේ. පොඩි මුවක් දෙනවා ඉස්සෙල්ලා පොඩි මුවාට එතකොට කහවණුවක් වටිනවා පොඩි මුවා. ඌත් ආපහු දෙනවා. කලින් කහවණුවක් දීලත් තියෙනවා. දැන් තව කහවණුවක් අතිනුත් දෙනවා. කහවණු 3යි හරිනේ කියලා දැන් වැද්දා ඒකට අහු වෙලා මොකද කරන්නේ අර ලොකු මුවාව මෙයාට දුන්නා. පොඩි මුවාව අරගෙන අර කහවණුවත් අරගෙන ලොකු මුවා මේ මනුස්සයට දුන්නා. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? තනිකරම වංචාවක් නේ. කපටිකමක් නේ වෙලා තිබෙන්නේ. කහවණු 3ක් වටින මුවා අර කපටි මිනිස්සෙක් කහවණු කීයටද ගත්තේ? 2කට. කහවණු 2කට ගත්තා. වැද්ද රවට්ටලා කහවණු 2කට ගත්තා අර කහවණු 3ක් වටින මුවාව. අන්න ඒ වගේ නොඑක් ආකාරයේ කපටි, කෛරාටික, වංචා සහගත විදියට මේ ලාභ සත්කාර ආදී උපදවා ගන්නා එක තමයි මෙතන කුහනා කියලා කියන්නේ. ගිහියන් සම්බන්ධයෙන් නම් මොනවද? දැන් ඔය වෙළෙන්දෝ කරන ඔය කපටිකම් තියනවනේ නේ. අඩුවට ගිරනවනේ. එහෙම නැත්නම් දැන් කුණු වෙච්ච නරක් වෙච්ච ඒවා යටින් හංගලා උඩින් හොඳ ඒවා පේන තියලා අර නරක් වෙච්ච පළතුරු ආදියත් එක කවලම් කරලා විකුණනකොට විකුණනවනේ. එහෙම ওই විදිහට නොඑක ආකාරයේ වංචා තියෙනවනේ කපටිකම් තිබෙනවනේ. අන්න එහෙම කපටිකම් කරලා වංචා කරලා මිල මුදල් හම්බ කරනවා නම් ඒක ඇවිල්ලා නිවැරදි ජීවිකාව නෙමේ. ඒක මිච්ඡා ආජීවයට තමයි අයිති වෙන්නේ. ඉතින් ওই විදිහේ දැන් විශේෂයෙන් නොකල යුතු වෙළඳාම් 5ක් ගැන අහලා තියෙනවනේ නේ. ගිහියන් ගැන කතා කරනකොට අපිට කරන්න එපාය කියලා ගිහි ඉන්න අයට බුදුහාමුදුරෝ වෙළඳාම් 5ක් දේශනා කළා තියෙනවා. මොනවද ඒ වෙළඳාම් 5? අවියායුධ වෙළඳාම. අවියායුධ වෙළඳාම්. මස් පිණිස සතුන් විකිණි. මස් පිණිස සතුන් වෙළඳාම් කිරීම. වශ විස නේද? වසවිස වෙළඳාම් කිරීම. ඊට පස්සේ අහලා තියෙනවනේ මේ වහල් වෙළඳාම කියලා එකක් නේ. වහල් වෙළඳාම කියන එක ඉස්සර ලොකුවට තිබ්බනේ. මේ දැන් අවුරුදු 50ක 60ක් වගේ වෙනකන් ඕක ලෝකයේ හොඳටම ක්‍රියාත්මක වෙච්ච දෙයක් තමයි වහල් වෙළඳාම කියන එක. මිනිස්සු වෙළඳාම් කරන වහලු විදියට. අන්න ඒ වහල් වෙළඳාම. ඔය කියන මේ අවියාවද වෙළඳාම, වසවිස වෙළඳාම, ඊට පස්සේ වහල් වෙළඳාම, මස් පිණිස සතුන් වෙළඳාම් කරන එක තව එකක් මොකක් හරි ඇතෑරුණානේ. මත්ද්‍රව්‍ය. ඕද මත්ද්‍රව්‍යත් වසවිස වලටම තමයි මම හිතන්නේ අයිති වෙන්නේ නේ. එහෙම දැන් කෘමිනාශක වගේ වෙළඳාම් කරන ඒ වගේ ඒවත් වසවිසමයි. ඒවත් වසවිස මත්ද්‍රව්‍ය කියලා ගත්තේ ඉතින් කෘමිනාශක වගේ දෙයක් තමයිනේ. ඊට පස්සේ ඉතින් ඔය තියෙන දේවල් ඔක්කොම වග්ගඩු දානවද මේවද ඔක්කොම පිච්චිලා යනවනේ නේ. ඉතින් අන්න විදිහට මේ ඔය නොකල යුතු වෙළඳාම් කරලා යම්කිසි කෙනෙක් ධනය මිල මුදල් ආදී උපදවා ගන්නවා නම් ඒක අයිති වෙන්නේ මිච්ඡා ආජීවය කියන එකට. ඉතින් භික්ෂුන් වහන්සේලාට නම් අර කියපු කුහනා ලබන නීමිතිගත. දැන් අපි කුහනා කියන කපටිකම කිව්වා ලපනා කියන්නේ නැතිගුණ, දායකයන්ගේ නැතිගුණ වයමින් ප්‍රකාශ කිරීමෙන් නීමිති කතා කියලා කියන නිමිති බැලීම. මොනවද මේ නිමිති බානවා කියලා කියන්නේ? දැන් ඔය මේ අපි කියනවනේ අඳුන් බලනවා, පේන බලනවා කියලා කියන්නේ නේ. ඊට පස්සේ නීමිති කතා කියන එකටම අයිති වෙනවා. අඳහම් බලනවා. හඳහම් බලන එකත් අයිති වෙනවා. කේන්ද්‍ර බලන එක. ඊළඟට සිහින පලාපල කියන එක. මේ ඔය විදිහේ මේ දේවල් කරමින් අත් වල පලාපල, මුහුණේ පලාපල, අත් වල පලාපල
ඔය පලාපල බලන ඒවා ඔක්කොම ඉති වෙන්නේ නේමිත්ති කතා වලට. කේන්දර, පලාපල, අඳුන් මේවා කරමින් මොකද්ද එයා බලාපොරොත්තු වෙන්නේ? යම්කිසි ආදායමක්නේ නේ. යම්කිසි ලාභ සත්කාරනේ. ඉතින් අන්න එහෙම බලාපොරොත්තුෙන් ඒවා කරනකොට ඒවා අයිති වෙන තනිකරම මිච්ඡා ආජීව කියන එකට. ඊට අමතරව ඉතින් අර භික්ෂුන් වහන්සේලාට නම් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තව ඔය මේ වෙදකම් කිරීම ආදී දේවලුත් මිච්ඡා ආජීවය. ඒක ජීවනෝපායක් විදිහට කරනවා නම් ඒවා ආදායම උපදවන අදහසින් කරනවා නම් ලාභ සත්කාර සඳහා කරනවා නම් ඊට පස්සේ නිප්පේසි කතා අනිත් කෙනා පහත් කොට තමන් උසස් කොට ප්‍රකාශ කරමයි. අනිත් කෙනා පහත් කරනවා යා සිල්වත් නෑ යා දුස්සීලයි අපි වගේ සිල් රකින අය නෙමෙයි අපි වගේ ආරණ්‍ය වාසී නෙමෙයි අපි වගේ භාවනා කරන අය නෙමෙයි කියලා ඔය ආදි වශයෙන් අනිත් කෙනා පහත් කොට සලකමින් තමන්ව උසස් කරලා කතා කරනවා. ඒ කතා කරන්නේ මොකක් පිණිසද? තමන්ට ලාභ සත්කාර ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නම්. අන්න එතකොට ඒකත් මිච්ඡා ආජීවය. එහෙම උපදවන යමක් තිබෙනවා නම් ඒකත් මිච්ඡා ආජීවයට. දැන් බුදුහාඳුරන් කාලේ එහෙම සමහර භික්ෂුන් වහන්සේලා ගැන කතා වෙනවා. දැන් බුදුහාඳුර ශික්ෂාපදයක් පනවලා තිබෙනවා තමන්ගේ අධිගමයන් ප්‍රකාශ කරන්න එපයි කියලා. ඊට අමතරව නැති අධිගමයන් ප්‍රකාශ කළොත් තමන් උපදවාගෙන නැති මේ ධ්‍යාන මාර්ගඵල ආදිය තියෙනවයි කියලා ප්‍රකාශ කළොත් එයා පරාජිකා වෙනවා. අදිමාන්‍යයෙන් තොරව රැවටිලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. හිතාමතාම නැති ඒවා කියනවා නම් තමන් තුළ භික්ෂුවක් පරාජිකා වෙන්න හේතුවක් වෙනවා. මේ ධ්‍යාන සහ අභිඥා සහ මාර්ගඵල ඒවා කිව්වොත් නැති දේවල්. ඊට අමතරව දැන් එහෙම බුදුහාමුදුරුවෝ කියලා තියෙනකොට දැන් එක නියග කාලයකදී ඔය විනය පිටකේ තියෙනවා දැන් හාමුදුරුවන්ට පන්සලේ ආවාසයේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාට දැන් දානේ හරියට හම්බ වෙන්නේ නැහැ. නියංකාය මිනිසුන්ටත් අමාරුයිනේ. මිනිසුන්ටත් කෑම බීම ආහාර පාන ආදීන් දොස් කරයි. ඉතින් ඒ නිසා මේ ආහාර පාන වලින් පීඩා විඳිනවා හාමුදුරුවෝ. දැන් එතකොට මොකද කරන්නේ? එක හාමුදුරු කෙනෙක් කල්පනා කරන මේකට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕන කියලා දැන් තමන් රහතෙක් කිය තමන් මේ මාර්ගඵලලාභී අභිඥාලාභී කියලා කියන්න එපයි කියලානේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ. ඒ නිසා මොකද කරන්නේ? කියන අහවල් හාමුදුරන් රහත් වෙලා ඉන්නේ. අනාගාමී වෙලා ඉන්නේ අහවල් හාමුදුරුවෝ. අහවල් කෙනාට මේ විදිහට තිවස් තිබෙනවා අභිඥා තිබෙනවා 이르දිපාතය ආරපාන වල ඔන්න ඔය විදිහේ ප්‍රචාරයක් යවනවා අනිත් හාමුදුරුවෝ සම්බන්ධයෙන්. සමහර විට ඒ හාමුදුරුවරුන් එහෙම රහතන් වහන්සේලා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උනත් නොඋනත් බුදුහාමුදුරු කියනවා ඒ විදිහට කතා කරලා ඒ විදිහට මේ ප්‍රකාශ කරලා යම්කිසි ලාභ සත්කාර උපදවා ගන්නවා නම් ඒවත් මිච්ඡා ජීවිතයයි තියෙන්නේ. ඒ මිනිස්සු ඊට පස්සේ රහතන් වහන්සේලා කියලා මේ තමන් නොකවන බිහාරි අපි රහතන් වහන්සේලා බඩගින්න තියන්න හොඳ නැහැ කියලා ගෙනලා පූජා කරනවානේ. එතකොට අන්නේ බලාපොරොත්තුෙන් තමයි රහඳුර ප්‍රචාරය යවන්නේ. ඉතින් එතකොට එහෙම කරලා උපදවා ගන්නා වූ දානය ආහාර පාන ආදී පිරිකර සිව්පස්සේ වෙත්නම් ඒවා පරිභෝග කරනවා නම් ඒවා මිච්ඡා ආජීවයයි දෙනවා කියලා කියනවා. දැන් ඒක මේ දැන් අර එක අවස්ථාවකදී සරියුත් හාමුදුරන්ට බඩේ ගැක්කුමක් එනවා. දරුණු බඩ රුදාවක් බඩේ ගැක්කුමක්. ඊට පස්සේ මොගලන් හාමුදුරුවෝ ආනෝ වහන්සේ අසනේ මේ වගේ කලිනුත් මේ වගේ බඩේ ගැක්කුම් හැදිලා තියෙනවද? ඒ වස්සේ කෙනෝ කියනවා ගෙදර ඉන්න කාලෙත් හැදිලා තියෙනවා. එතකොට අම්මා මට මෙන්න මේ විදිහට කැඳක් හදලා දුන්නා. ඒ කැඳ බිව්වට පස්සේ මගේ බඩේ අමාරුව සනිපුණා කියලා. එතකොට හොඳයි හෙට දවසේ පින්ඩපාත වරිනකොට මේ එහෙම
දෙයක් ලැබුණොත් ඔබ වහන්සේට මම ගෙනල්ලා පූජා කරන්නම් කියලා මොගලන් හාමුදුරුවෝ පසුදා දැන් පිණ්ඩපාතේ වැඩිය ගමට. එතකොට එක ගෙදරක මේ අර විදියටම සැරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරපු විදියටම ඒ ගෙදර කැඳක් හදලා තියෙනවා. දැන් මේ කැඳ ටික මොගලන් හාමුදුරන්ට පූජා කරනවා. මොගලන් හාමුදුරුවන්ට වෙනම පූජා කරනවා. උන්වහන්සේට වඳින්න සැරියුත් හාමුදුරන්ට ගිහින් දෙන්න කියලා කාරණාව දැනගත්තට පස්සේ සැරියුත් හාමුදුරන්ට ගිහින් දෙන්න කියලා වෙනම පාත්‍රයකට බොරට දෙනවා. දැන් මොගලන් හාමුදුරුවෝත් කැඳ වන්දලා සැරියුත් හාමුදුරන්ටත් කැඳ අරන් ගිහිල්ලා සැරියුත් හාමුදුරන්ට කැඳ පූජා කරනවා මොගලන් හාමුදුරුවෝ. මෙන්න අද කැඳ ඔබ වහන්සේ කිව්ව විදිහටම කැඳ හම්බුනායි කියලා. දැන් මොකද සැරියුත් හාමුදුරුවෝ කළේ අර කැඳ ටික වැළඳුවද? උන්වහන්සේ කැඳ ටික වැළඳුවේ නෑ. මොගලන් හාමුදුරන්ට කිව්වා ඔය කැඳ ටික ගෙනහිල්ලා වීසි කරන්න කියලා. ඔය කැඳ අකපැයි. උන්වහන්සේ දිවසින් බැලුවා. මෙහෙම කොහොමද කැඳ එකපාරටම හම්බුනේ කියලා. බලනකොට මොකද්ද සිද්ධිය? අර කතාව අහගෙන හිටිය එක්තරා දෙවියෙක්. සැරියුත් හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවන්ගේ කතාව ඊට පෙර දින එක්තරා දෙවියෙක් අහගෙන හිටියා. ඒ දෙවියා මොකද කළේ? අර ගෙදර ඉන්න දරුවෙකුට ආවේශ වුණා. ආවේශ වෙලා දැන් දඟලන්න ගන්නවා, කෑ ගහන්න ගන්නවා. ඊට පස්සේ දැන් මොකද කියලා ගෙදර කට්ටිය ඇහුවට පස්සේ මොනවද ඕනේ කියලා ඇහුවට පස්සේ ඒ දෙවියා කියනවා සැරියුත් හාමුදුරුවන්ටයි මොගලන් මේ හෙට භික්ෂුවක් සැරියුත් මොගලන් කියන්නේ හෙට මේ ගෙදරට භික්ෂුන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩි. ඒ භික්ෂුන් වහන්සේට මෙන්න මේ විදිහට කැඳ හදලා පූජා කරලා මට පින් දෙන්න ඕන. දැන් අර පින්කමක් කරගන්න අදහසින් තමයි ඒ දෙවියෝ එහෙම කරන්නේ. එයාටත් පිනක් කරගන්න කියලා. එතකොට සැරියුත් හාමුදුරුවෝ මේක දිවසෙන් දකිනවා. උන්වහන්සේ බලනකොට කොහොමද මේ කැඳ හම්බුනේ කියලා සකස් වුනේ කියලා බලනකොට උන්වහන්සේ දකිනවා කෙනෙකුට පීඩාවක් හිංසාවක් කරලා තමයි අර දරුවෙකුට ආවේශ වෙලා එයාට හිංසා කරලා පීඩා කරලා තමයි මේ කැඳ ටික මට හම්බ වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම පීඩාවකින් හිංසා කරලා ලබාගත දෙයක් වැළඳීම සුදුසු නැතයි කියලා තමයි සැරියුත් හාමුදුරුවෝ අර කැඳ ටික ගිහිල්ලා වීසි කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ කැඳ ටික මොගලන් හාමුදුරුවෝ වැඩි විස්තර මොකොත් අහන්නේ නැතුව ගෙනල්ලා වීසි කරනවා. කැඳ ටික වීසි කරනවත් එක්කම මොකද වෙන්නේ? සැරියුත් හාමුදුරුවන්ගේ බඩේ කැක්කුම ආයෙත් කවදාවත් ඇති නොවන විදියට සනීපුණයි කියලා කියනවා. අනවන්න රහතන් වහන්සේලා කොයිතරම් මේ මිච්ඡා ජීව කියන එකෙන් වැළකුණාද කියන එක තමයි ඒ කතා ප්‍රවෘත්තියෙන් විස්තර වුණේ. ඉතින් ඒ විදියටත් සියුම් ආකාරයෙන්ුත් මේ මිච්ඡා ජීවය කියන එකට අහු වෙන්න පුළුවන් කෙනෙක්. තව කෙනෙකුට හිංසා කරලා පීඩා කරලා එහෙම ලබාගත් දෙයක් කැප නෑ කියන එක. ඉතින් අන්න ඒ විදිහට මේ මිච්ඡා ජීවය ගැන බුදුහාඳුරෝ මෙතෙන්දී විස්තර කරනවා මේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන්. ඉතින් ඊළඟට සම්මා ආජීව එහෙම කරන්නේ නැතුව අර කියපු වැරදි ජීවිකාවන්ගෙන් ජීවන වෘත්තීන්ගෙන් වැළකීලා බොරුවෙන් කපටිකමෙන් වංචාවෙන් හරියම්බ කරන්නේත් නැතුව නිවරදිව රැකී ආරක්ෂාවන් කරලා ගිහි අය නම් වෙලෙන් දාන ආදිය කරලා එහෙම නැත්නම් පැවිද්දෙක් නම් ධාර්මිකව Tamanට පින්ඩපාතයෙන් හෝ එහෙම නැත්නම් Taman වෙතට ගෙනවිත් පූජා කරන දෙයකින් හෝ සතුටු වෙමින් Tamanගේ ජීවිකාව පවත්වාගෙන යනවා නම් අන්න එයාට ඒක සම්මා ආජීවයක් වෙනවා. ඒක ආර්ය මාර්ගයට උපකාරක පිණිස එයා පුරුදු කරනවා නම් ඒ නිවැරදි ජීවන වෘත්තිය ජීවිකාව එතකොට ඒක ආර්ය වූ නැත්නම් ලෝකෝත්තර වූ සම්මා ජීවියක් බවට පත් වෙනවා. ඉතින් ඊළඟට සම්මා වායාම දැන් සම්මා ආජීවය ගැන කතා කළා ඊළඟට තියෙන්නේ
සම්මා වායාමය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. එතකොට ඉස්සෙල්ලම විස්තර කරන්නේ මිච්ඡා වායාමයේ වශයෙන්ුත් සම්මා වායාමයේ වශයෙන්ුත් හඳුනගන්න එක තමයි ඔහුට එතනදී සම්මා දිට්ඨිය වෙන්නේනේ. එතනදී මේ දැන් සම්මා වායාමය කියන එක අපි මේ හැම තැනකටම කතා කරපු නිසා මේ සූත්‍ර දේශනාවේදී විශේෂ කොට ඒක විස්තර කරන්නේ නැහැ. මොකද අර හැම තැනකම සම්මා වායාමය තිබ්බනේ. සම්මා දිට්ඨිය ගැන කතා කරන තැනත් සම්මා වායාම තිබ්බා. ඒ වගේම සම්මා සතිය තිබ්බා. සම්මා වාචා ගැන කතා කරන තැනත් එහෙමයි. ඔය හැමතැනම සම්මා දිට්ඨියත් ක්‍රියාත්මක වුණා, සම්මා වායාමයත් ක්‍රියාත්මක වුණා, සම්මා සතියත් ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ නිසා විශේෂයෙන් සම්මා වායාමය සහ සම්මා සතිය අර විදිහට බෙදලා විස්තර කරන්නේ නැහැ මේ දේශනාවේ. නමුත් අර සම්මා සමාධිය කියන එක ඒක විස්තර කරනවා අර විදිහටම කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ආර්ය වූ ලෝකෝත්තර සම්මා සමාධියකුත් තිබෙනවා. ලෞකිකෝ සම්මා සමාධියකුත් තියෙනවා. දැන් ලෞකික සම්මා සමාධිය කියලා කියන්නේ දැන් සම්මා සමාධිය කියලා කියන්නේ විශේෂයෙන්ම ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන ධාන හතරනේ. සමාධිය කියලා කියන්නේ සිතේ එකඟභාවය. සම්මා සමාධිය වෙනකොට විශේෂයෙන්ම දක්වන්නේ ඔය කියන ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ කියන ධාන. ඉන් එහාට ගියාට පස්සේ අරූපාවචර ධාන ආදියත් ගන්න පුළුවන්. අවම වශයෙන් ගත්තොත් සම්මා සමාධිය වෙන්නේ ප්‍රථම, ဒုတိ ය, තෘතිය, චතුර්ථ කියන ධාන. එතකොට යම්කිසි කෙනෙක් ධාන භාවනා පුරුදු කරනවා නම් එයා නිවන පිළිබඳව අපේක්ෂාවක් නැතිව හුදෙක් චිත්ත සමාධිය උපදව ගැනීමේ අදහසින් හුදෙක් අර රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි උත්පත්ති ලැබීම අපේක්ෂාවන් ඇතිව උදාහරණ වශයෙන් කියනවා නම් දැන් අර ආලාර කාලා මුද්දකරාම පොත්ත ඒ වගේ කට්ටිය තියෙනනේ. බුදුහාඳුරන් උපදින කොටත් මේ ලෝකේ ධාන අභිඥා පහළ කරගෙන හිටපු ඒ භාවනා ක්‍රම තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරමින් මහා ශිෂ්‍ය පිරිවරාගෙන එහෙම හිටපු ආචාර්යවරු හිටියනේ. ඉතින් අන්න ඒ වගේ පුරුදු කරපු සමාධි භාවනාවන් අපිට ගන්න පුළුවන් ලෞකික සමාධි විදියට. එයා උපදවාගෙන හිටපු සමාධි ලෞකික සමාධියනේ. දැන් අර දේවදත්ත හාමුදුරුවෝ උපදවගත්තේ සමාධියක්නේ. දේවදත්ත හාමුදුරුවන්ටත් 이르දි බල පවා තිබ්බනේ. 이르දි බල උපදව ගන්න ගඩොල් චතුර්ථ ධානයවත් තියෙන්න ඕනේනේ. චතුර්ථ ධානය එහාට තමයි 이르දි ප්‍රතිහාර පාන්න පුළුවන් හැකියාවන් ලැබෙන්නේ. ඉතින් එහෙනම් චතුර්ථ ධානයත් ඉක්මවා ගිහිලා තිබුණ දේවදත්ත හාමුදුරුවෝ. නමුත් ඒ උපදවාගත් සමාධිය එයා භාවිතා කළේ මොකටද? ඒක එයා භාවිතා කළේ රාජාසත් රජතුමාව බය කරලානේ. මේ නායක වේශයක් අරගෙන මහා විශාල නාය පෙනී පුප්පගෙන ඉන්න විදියට රජතුමා ඉදිරියේ රාත්‍රී කාලයේ සිරියාන් ගබඩාවේ නායක වේශයක් අරගෙන ගිහිල්ලා රජතුමාවට බය කළානේ. බය කරලා ඊට පස්සේ ආපහු එතනම ආපහු භික්ෂු වේශයෙන් පෙනී ඉඳලා බය වෙන්න එපා රජතුමනි මම තමයි දේවදත්ත කියලා භික්ෂු වේශය අරගෙන කිව්වා. ඒ වගේ මේ උපදවගත්ත ඒ සමාධිය එයා අවභාවිතා කළානේ. ඒ කියන්නේ නිවන පිණිස උපකාර කරගත්තේ නෑ. කෙලස් නසන්න එයා පාදක කරගත්තේ නෑ ඒවා. ඉතින් අන්න එහෙම උපදව ගන්නා වූ සමාධීන් ඇවිල්ලා මිච්ඡා සමාධි කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ආශ්‍රව සහිත වූ කෙලෙස් සහිත වූ
සම්මා සමාධිය. මිච්ඡා සමාධියට වඩා මිච්ඡා සමාධිය නම් මේ ඒ ධ්‍යාන භාවනා කරලා උපදව ගන්න සමාධිය නෙමෙයි. වෙන වෙන දේවල් දිහා බලාගෙන ඉඳලා අපේ හිතේ ඇති වෙන සමාධියෙන් තියෙනවන්නේ. අපි යම්කිසි අරමුණක් දිහා බලාගෙන ඉන්නවා. දැන් මොහොත දිහා බලාගෙන ඉන්නයි හිතමුකෝ. එහෙම නැත්නම් මාළුවෝ පීනන දිහා නිකන් බලාගෙන ඉන්නවා. මේ මාළු ටැංකියක් දිහා බලාගෙන ඉන්නවා. ඔය වගේ තේරුමක් නැති වැදකට නැති අරමුණු නැත්නම් අපි කරන බොහෝ ක්‍රියාවන් තුළ අපේ හිතේ සමාධියක් තිබෙනවනේ. අපි එදිනදා කරන වැඩ කටයුතු වලත් අපි ඒකට සිත එකඟ කරගෙන ඩ්‍රයිව් කළත් නේ. ඒ ඩ්‍රයිව් කරන එකට හිත එකඟ කරගෙන ඩ්‍රයිවිං කරන එක කළත් එතනත් සිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් තිබෙනවා. නමුත් ඒව ඇවිල්ලා මිච්ඡා සමාධි. ඒවා සම්මා සමාධි නෙමෙයි. සම්මා සමාධිය කියලා කියන්නේ විශේෂයෙන් මිච්ඡා සමාධි වෙන්නේ හැබැයි මේ පව් කම්ම අකුසල කර්ම වැරදි දේවල් වල කරන්න එයා යොදන සිහිය. දැන් කුඩු බිස්නස් කරන කෙනෙකුටුනත් ඒක කරන්න යම්කිසි සිහියක් කල්පනාවක් ඕනනේ. පරිස්සම් වෙලා අහුවෙන්නේ නැති වෙන්න. ඒකට එයා අවධානය හොඳට යොමු කරලා ඒ වැඩ කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් මේ වගේ මාළු වළන කෙනෙකුනත් එහෙමයි. හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා අර තනි කකුලක් උස්සගෙන කොකා ඉන්නේනේ. කොයි වෙලාවෙ මේ මාළුවෙක් උඩට එයිද කියලා ටක් ගාලා මාළුව ඩැහැ ගන්න. එතකොට ඒ කොකාගේ භාවනාවනේ එතන. කොකාගේ සිහිය. නමුත් ඒක සම්මා සමාධිය නෙමෙයි. ඒක මිච්ඡා දැන් තියෙන්නේ යම් ඒකාග්‍රතාවයක් තිබෙනවනේ ඒක මිච්ඡා සමාධියක්. එතකොට අර විදිය දේවල් අපිට ගන්න පුළුවන් අර ආධාර කාලාම වගේ ධානලාභී උතුමන් පුරුදු පුහුණු කරපු මාර්ගයේ සමාධිය අපිට ගන්න පුළුවන් ලෞකික සම්මා සමාධිය විදියට. මොකද ඒ සමාධිය පුඤ්ඤ භාගයයිනේ. ඒ සමාධියේ ලක්ෂණ තමයි පුඤ්ඤ භාගයයි. පිනට නැඹුරු වෙලා තිබෙන්නේ. එයාට ඒ නිසා පුළුවන් බ්‍රහ්ම ලෝකවලත් උපදින්න. නමුත් අර අකුසල කර්ම වලට යොමු කරලා හිතේ ඇති වෙච්ච සමාධිය Tamanට අඩුම තරමේ දිව්‍ය ලෝකෙවත් යන්න උදව් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක තනිකරම මිච්ඡා සමාධියක්. දැන් මේ කතා කරපු සමාධිය ලෞකික සමාධියක්. ඉන් එහාට ගියාට පස්සේ නිවන් මඟ හුරු කරන නිවන් මඟ පුරුදු කරන කෙනා තුළ උපදින්නා වූ චිත්ත ඒකාග්‍රතාවය ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේවා ලෝකෝත්තර සම්මා සමාධියට අයිති වෙනවා. ආර්ය වූ සම්මා සමාධිය කියලා කියන්නේ අන්න ඒකට. ඉතින් මම මේ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දීර්ඝ වශයෙන් මේ මහා චත්තාරායසක සූත්‍ර දේශනාව තුළ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් අපි කතා කරගෙන ආපු මහා වේදාල සූත්‍රයේ අර ධම්මදින්නාවන් අහපු ප්‍රශ්නේ මොකක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ කියන ප්‍රශ්නයට මම හිතන්නේ මේ සූත්‍ර දේශනාවෙන් හොඳ පිළිතුරක් අපිට ලැබුණ කියලා. එතකොට ඊළඟට අපි දැන් අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ධම්මදින්නාවන් ගෙන් අහනවා විසාකා උපාසකතුමා අරියෝකෝ අවසු විසාක අට්ටාංගික මග්ගෝ සංකතෝති. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන්නේ මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතද අසංකතද? සංකත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත් එකක්. අසංකත කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක් නෙමෙයි. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකද්ද? ওই දෙකෙන් හේතුන්ගෙන් හටගත් එකක්ද? එහෙම නැත්නම් අසංකත එකක්ද? සංකතයි හාමුදුරුවනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයත් හේතුන්ගෙන් හටගත් දෙයක්. අසංකත වෙන්නේ මේ විශ්වය තුළ එකම එක ධාතුවයි. ඒ තමයි මොකද්ද? නිර්වාණ ධාතුව. නිවන විතරයි අසංකත කියලා දෙන්නේ. අනිත් හැම දෙයක්ම සංකත හේතුන්ගෙන් හටගත්ත. ඒ අනුව දැන් ධම්මදින්න අරහත් මෙන්න පිළිතුරු දෙනවා
ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සංකතයි. ඊළඟට අහනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධ සංග්‍රහ වෙලා තිබෙනවද? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයන්ගෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ වෙලා තියෙනවද කියලා. ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද ත්‍රිවිධ ස්කන්ධ හැදිලා තිබෙන්නේ? එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයන්ගෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙන්නේ කියලා. මොනවද ත්‍රිවිධ ස්කන්ධ කියලා කියන්නේ? ත්‍රිවිධ ස්කන්ධ සීල සමාධි ප්‍රඥා. ප්‍රඥාව කියන තමයි ත්‍රිවිධ ස්කන්ධ කියලා කියන්නේ. ඒතකොට මේ අහන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා හැදුනද? එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදුනද කියන ප්‍රශ්නේ. මොකක්ද ඒ ගැන හිතන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධ සකස් වුණා නොවේ. පිළිතුර දැන් දඹදින රහත් වෙන්න දෙන. තීහිචකෝ සෝවිසාකන්දේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංගත. ත්‍රිවිධ ස්කන්ධයන්ගෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා හැදුව නෙමෙයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්වංගම වුණාට ඒ කියන්නේ සම්මාදිට්ඨිය පූර්වංගම වුණාට හැබැයි අනුපිළිවෙල හැදෙනකොට සම්මාදිට්ඨිය අන්තිමට වැටෙන්නේ. ඒ කොහොමද? සීල සමාධි ප්‍රඥා. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ මොකේද? ඔය තුනේ. ප්‍රඥා අංගයට නේ. ප්‍රඥාව. ඔය සීලයට අයිති වෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒ අංග තුන සීල ස්කන්ධයට අයිති වෙනවා. ඊට පස්සේ සමාධි ස්කන්ධයට අයිති වෙනවා මොනවද? සම්මා සති, සම්මා සමාධි කියලානේ. ඊට පස්සේ සම්මා වායාම මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන දෙක අයිති වෙනවා ප්‍රඥා ස්කන්ධයට. දිට්ඨි සංකප්ප කියන දෙක ප්‍රඥා ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අනුපිළිවෙල ගත්තට පස්සේ අනුපූර්ව ප්‍රතිපදාව ගත්තට පස්සේ සම්මා දිට්ඨිය එන්න මේ පටන් ගන්නෙ. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් වෙනකොට මේ කියන්නේ තියරිය ගැන කතා කරනකොට අර සම්මා දිට්ඨියක් අවශ්‍යයි. යම්කිසි සම්මා දිට්ඨියක් අවශ්‍යයි. මේක මොකද්ද මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? තේරුම් ගන්නත් සම්මා දිට්ඨිය ඕන. මොකද්ද මිච්ඡා සංකප්පය කියලා කියන්නේ? මොකද්ද සම්මා සංකප්පය කියලා කියන්නේ? තේරුම් ගන්නත් සම්මා දිට්ඨිය අවශ්‍යයි. ඒ වගේ ඔක්කොම අංග 8ටම එහෙම අවශ්‍යයි. ඒක ප්‍රාථමික ඥානයක්. ඒ සම්මා දිට්ඨිය ප්‍රාථමික එකක්. නමුත් ඒක පූර්ණ වශයෙන් වැඩුණු අවබෝධ ඥානයක් කරගන්නට නම් සම්මා දිට්ඨියක් කරගන්නට නම් මේක ප්‍රායෝගිකව මේ මාර්ගය වඩන්න ඕන. ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් ඒක කරන්න යනකොට ඒකට තියෙනවා අනුපූර්ව ප්‍රතිපදාවක්. ඒ අනුපූර්ව ප්‍රතිපදාව තමයි මොකද්ද? සීලේ පතිත්තායන රෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයේ. සීලයක පිහිටන්න ඕන. සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් එයා සිල්වත් කෙනෙක් වෙන්න ඕන. හිත මේ වික්ෂිප්ත වෙච්ච කෙනෙකුට සමාධිය ඇති කරගන්න බෑ. සමාධිය නැති කෙනෙකුට යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න බෑ. ඉතින් ඒ නිසා සීලය අවශ්‍යයි, කාය වාචා සමෝදානය අවශ්‍යයි. ඊට පස්සේ එයා චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගැනීම අවශ්‍යයි. සමාධියක් උපදව ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ එකඟ සිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධ හැදුව නෙමෙයි. දඹදින්නා රහත් මෙහෙණිය පිළිතුර දෙනවා. ත්‍රිවිධ ස්කන්ධයන්ගෙන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙන්නේ කියලා. දැන් ඒක පැහැදිලි නේද? ඉතින් ඔන්න ඔය ටික තමයි මේ අද අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කතා කරන්න තියෙන්නේ. එතනින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කතා කරපු කොටස අවසන් වෙනවා චූලවේදාල සූත්‍රයේ. මං හිතන්නේ ගැටලු නැතුව ඇතිනේ. අත එච්චර ලොකු
පිරිසකුත් නැහැ මෙතන ප්‍රශ්න සාකච්ඡා කරන්න. ගැටලු ප්‍රශ්න නැහැනේ නේ. අපි එහෙනම් අවසන් කරමුනේ. එහෙමයි හාමුදුරුවනේ. ඔව්. හොඳයි එහෙනම් දැන් පැය දෙකකට ආසන්න කාලයක් අපි චූල වේදල සූත්‍රය ආශ්‍රය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කරගන්නට යෙදුනා. ඒ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයත් ඇසුරු කරගනිමින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද කියලා දීර්ඝ විස්තරයක් කරන්නට යෙදුණා, සාකච්ඡාවක් කරන්නට යෙදුණා. ඉතින් මෙසේ ධර්ම ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරලා ඔබ අප හැමදෙනාම බොහෝ කුසල් පින් සිද්ධ කරගන්නට යෙදුණා. මේ රැස් කරගත් සියලු පින්ද පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. මේ දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදය වඩා වර්ධනය කරගනු ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම මිය පරලොවගේ ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ ඥාතීන්ගේ සසර ජීවිත සැපවත් භාවයටම පත් කරගනු ලබත්වා කියලා සාදු මේ ඥාතීන්ටත් පින් දෙන්න. ඔබ සෑම සිළු දෙනාටමත් මේ රැස් කරගත්තා උතුම් වූ පුණ්‍ය ධර්මයන් මෙලොව සැනසෙල්ල පිණිස හේතු වේවා. පරලොව සුගති සම්පත් පිණිස හේතු වේවා. කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය පිණිසත් හේතු වාසනා වේවා. ඊ타ම ඉක්මන් භවයකදී සියලු සසර දුක් වලින් වහවහ අත මිදලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ පරම ශාන්ත සුන්දර අජරාමර උතුම් නිවනින් සැනසීම පිණිසද මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට කොහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡන් උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දැහැම දිනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා.